සුබ දවසක් සියලු දෙනාට. අපි අද ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසල විසින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ගෙන යනු ලබන විශේෂ වැඩසටහන. මම ඔබෙන් අහන්න කැමති, ඔබට මේ වෙද්දී මූල්‍ය සැලසුමක් තියනවද? long term investment plan එකක්, එහෙමත් නැත්නම් emergency fund එකක්? හොඳයි, අපි ඒ ගැන කතා කරමු. ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා ප්‍රමේෂ් වික්‍රමසිංහ. අයබෝවන් ප්‍රමේෂ්. අයබෝවන් හංසි. හොඳයි, ඔහු ගැන කෙටි හැඳින්වීමක් කළොත් ඔහු සම්මානනීය ව්‍යාපාර හා මූල්‍ය ජනමාධ්‍යවේදී ඒ වගේම පුද්ගල සංවර්ධන පුහුණුකරුවෙකු ලෙස මේ වෙද්දී කටයුතු කරනවා. මම හිතන්නේ අපේ මේ මාතෘකාවට ගැළපෙනම පුද්ගලයා ඔහු. ඉතින් ප්‍රමේෂ්, අපි පළවෙනි ප්‍රශ්නයට යමු. මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද සහ විශේෂයෙන් ගුරුවරයෙකුට ඒක වැදගත් වෙන්නේ කොහොමද? ඔව් හංසි, ඇත්තටම මූල්‍ය සාක්ෂරතාවය කියන මාතෘකාවට ආවොත් ගොඩක් දෙනෙක් උපයනවා කියන එක මත පමණයිනේ ඉලක්කගත වෙන්නේ. මම කොච්චරක් මුදල් උපයන්න ඕනද, කොහොමද උපයන්නේ කියන කාරණාවට විතරයි. හැබැයි මූල්‍ය සාක්ෂරතාවය කියන කාරණාවද අපි සාකච්ඡා කරන්නේ මුදල් ඉපයීම, ඉතිරි කිරීම, ඒ වගේම ඵලදායීව වියදම් කිරීම, ඉතිරි කරපු මුදල් ආයෝජනය කිරීම සහ එතනින් එහාට ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් මූල්‍ය අවදානම් කළමනාකරණය කියන සියල්ල. ඒතර මේක තමයි මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ. මේක ගුරුවරයෙක්ට වැදගත් වෙන්නේ කෙසේද කියන මාතෘකාවට ගියොත් ඇත්තටම ගුරුවරයෙක් කියන්නේ වෘත්තිකයෙක්. අපි දැකලා තියෙනවා වෘත්තීන් විදිහට ගත්තොත් ගුරු වෘත්තිය පමණක් නෙවෙයි, ડોක්ටර් කෙනෙක් වුණත්, ඉංජිනේර කෙනෙක් වුණත්, ගුරුවරයෙක් වුණත් ඒ හැම කෙනෙක්ටම ගෞරවනීය රැකියාවක් තියෙනවා. ගෞරවනීය රස්සාවක් තියෙනවා. නමුත් ඒ ගෞරවනීය රස්සාව පමණක් මේ වගේ වාණිජමය ලෝකයක් ඇතුලේ ජීවත් වෙන්න උපකාරී වෙන්නේ නැහැ සමහර වෙලාවට. අපිට වෘත්තීය ගරුත්වය තියෙනවා, ඒකේ ප්‍රෙස්ටීජ් එක තියෙනවා, රෙපියුටේෂන් එක තියෙනවා. හැබැයි අපි ජීවත් වෙන්නේ හැම දෙයකටම මිලක් තියෙන ලෝකයක නිසා. සරලව කිව්වොත් වාණිජමය ලෝකයක නිසා. මේ වාණිජමය ලෝකය ඇතුලේ ජීවත් වෙනකොට අපිට මුදල් කියන සාධකය අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අපිට හම්බෙන වැටුප ගුරුවරයෙක් විදියට කළමනාකරණය කරගන්න දන්නේ නැත්තම් අන්න එතනදී ඇති වෙන ප්‍රශ්න තමයි අපිට කොච්චර ගෞරවනීය රස්සාවක් තිබුණත් ඒ අසාර්ථකත්වය නිසා සමහර විට අපිට මූලමය වශයෙන් ඇති වෙන පීඩනය, ස්ට්‍රෙස් එක අපේ පුද්ගලික ජීවිතවලට බලපාන්න පුළුවන්. සමහර ගුරුවරු වගේම ඕනම වෘත්තිකයෙක් ගත්තොත් ගොඩක් වෙලාවට තමන්ගේ මේ මූලමය කාරණා නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්න හැටි, ප්‍රෙෂර් වෙලා ඉන්න හැටි පෞද්ගලික ජීවිතවල අපිට දකින්න පුළුවන්. මේ ප්‍රෙෂර් එක ඒගොල්ලන්ගේ පුද්ගලික ජීවිතෙන් නවතින්නේ නැහැ හංසි කීයටවත්. ඒක පැමිණෙනවා තමන්ගේ පාසලට, තමන්ගේ වෘත්තියට. එතකොට මේක පිට වෙන්නේ සමහර විට තමන්ගේ ඒ ගෞරවනීය රස්සාව හරියට කරගන්න බැරි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහරට වෘත්තිය තුළ අසාර්ථක වෙන අවස්ථා තියෙන්න පුළුවන්. හේතුව එළියේ තියෙන ෆයිනෑන්ෂල් ප්‍රෙෂර් එක. ඒ වගේම මේක තවත් පැත්තකින් ගත්තොත් එහෙම මේ ප්‍රෙෂර් එක තමන්ට පමණක් නෙවෙයි, පාසල් පද්ධතිය ඇතුලේ ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා කියන අපි සමාජීය වටිනාකමක් එකතු කරනවානේ දරුවන්ට උගන්වමින්. එතකොට මේක දරුවන්ටත් බලපාන්න පුළුවන්. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට තමන්ගේ පුද්ගලික ප්‍රශ්නත් එක්ක ගැටෙනකොට ඒ ගැටුම කෝපයක් විදිහට වෙන්න පුළුවන්. තමන්ට දේශයක් විදිහට වෙන්න පුළුවන්, වෙනත් ආකාරයකින් වෙන්න පුළුවන්. ඒක දරුවන් හරහා පිට වෙන ඉඩකඩ තියෙන. එතකොට අපි ගුරුවරයෙක් විදිහට වැඩ කරනකොට එතන සමාජ වගකීමක් තමයි ඉෂ්ට සිද්ධ කරන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ සමාජ වගකීම හරියට ඉෂ්ට කරන්න නම් අපි ෆයිනෑන්ෂලි ඇති වෙන ප්‍රෙෂර් එක මැනේජ් කරගෙන මූලමය වශයෙන් ශක්තිමත් වුණොත් අපිට මානසික නිදහසක් තියෙනවා. මේ මානසික නිදහස අපිට වෘත්තීය මේ ගරුත්වයෙන් ඉෂ්ට කරගෙන යන ඉස්සරහට සෑහෙන රුකුලක් වෙනවා. මෙන්න මේ කාරණාව නිසා තමයි හංසි ඇත්තටම මූල්‍ය සාක්ෂරතාවයේ වර්තමාන ලෝකේ ගුරුවරුන්ට වැදගත් වෙන්නේ. හොඳයි ප්‍රමේෂ්, අපි කතා කරොත් සාමාන්‍යයෙන් මිනිස්සු කරන ප්‍රධාන මුදල් වැරදි මොනවද කියලා? ඔව් හංසි, ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍ය මිනිස්සු විදිහට, ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි කරන ප්‍රධාන මූල්‍ය වැරදි ගැන කතා කරොත් පළවෙනිම දේ තමයි මම දකින්නේ තමන්ගේ දෛනික වියදම් ආදායම් ලයිස්තුගත නොකිරීම. ඒක එක්තරා විදිහක අපි ගත්තොත් දැන් කගෙන් හරි කෙනෙක්ගෙන් ඇහුවොත් අපි වගේ මේ වෙලාවේ පර්ස් එකේ සල්ලි කීයක් තියෙනවද කියලා. ගොඩක් දෙනෙක් පර්ස් එකේ තියෙන ගාණ හරියටම කියන්න දන්නේ නැහැ. බැංක් account එකේ තියෙන ගාණ හරියටම කියන්න දන්නේ නැහැ. ඊයේ කීයක් වියදම් වුණාද? ඊයේ කීයක් ආදායම් ආවද? ඒක කියන්න දන්නේ නැහැ. හේතුව තමයි මුදල් සම්බන්ධ ඉලක්කගත වීමක් හරියට මේගොල්ලන්ට නැහැ. නමුත් අපි වියදම් ආදායම් ලයිස්තුගත කරන්න පෙළඹෙනවා. මට පොඩි වියදමක්, ඒක නිකන් හරියට චොකලට් එකක් ගන්න යන පොඩි වියදමක් කියලා හිතන්න. ඒක පවා අපි ලියන්න පුරුදු වෙනවා නම් පොතක හෝ ඇප් එකක හෝ සටහන් කරන්න අඩුම තරමේ පුරුදු වෙනවා. ආදායමක් આવුත් ඒක සටහන් කරන්න පුරුදු වෙනවා නම් අපි මාසේ අවසන් වෙනකොට දන්නවා අපිට ලැබිච්ච සැලරි එකට මොකද උනේ. අපි කීයක් උපයා ගත්තද? අපි කොච්චර වියදම් කරාද? ගොඩක් වෙලාවට මේක තමයි ගොඩක් අය කරන ලොකුම වැරද්ද. බජටින් කියන එක නෙයි, ට්‍රැකින් කියන එක නෙයි. එතකොට අපි මේක ප්‍රධාන වැරද්දක්. තව දෙයක් තමයි අපි මේ ඊළඟ මාසේ කීයක් උපයනවද කියන එක හංසෙ හැම වෙලෙම කලින් ප්‍රෙඩික්ට් කරන්න ඕනේ. උදාහරණයක්,
මට හම්බෙන රුපියල් 30,000ක සැලරි එකක් නම් 50,000ක සැලරි එකක් නම් අපි ඒක කලින් ප්‍රෙඩික්ට් කරගන්නවා මෙච්චරක් මට හම්බෙනවා. ඒ වගේම අපි මේ මාසේ අවසානයේදී සැලසුමකට යනවා. මාර්තු අවසානයේදී අපි සැලසුමකට යනවා අප්‍රේල් මාසේ මගේ වියදම් ටික යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මට ට්‍රන්ස්පොර්ටේෂන් වලට මෙච්චරක් යනවා, ෆුඩ්ස් ඇන්ඩ් බෙවරේජ් වලට මෙච්චරක් යනවා, කමියුනිකේෂන් වලට මෙච්චරක් යනවා. ඒක කැටගරයිස් කරනවා. ඔය කැටගරයිස් කරගත්තට පස්සේ අපි දන්නවා කොච්චර වියදම් කරන්න ඕනේද. අපි මේකට කියන්නේ බජටින් කියලා. එතකොට මේ බජටින් නැතිකම ගොඩක් ලොකු ප්‍රශ්නයක්. අපි කරන ප්‍රධාන මුදල් වැරද්දක්. ඒ වගේම හන්සි මම විශ්වාස කරනවා ගොඩක් දෙනෙක්ට හදිසි අවස්ථාවක ප්‍රයෝජනට ගන්න ඒගොල්ලෝ ඉතුරුමක් කරන්නේ නැහැ. සමහරට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්නේ නැහැ. සමහර විට ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදන්නේ ඔය මුලදී කිව්වා වගේ. ඒ වගේ ප්‍රධාන වැරදි තියෙනවා. සහ ඊළඟදී ඉම්පල්ස් බයින් එහෙම නැත්නම් පැනික් බයින් කියලා අපි කියනවා. අපිට හිතිච්ච දේවල් එකවර හොයන්න බලන්න නැතුව මිලට ගන්න පෙළඹෙන එක. ඒ කියන්නේ මුදලක් ලැබුණොත් අපි ඒක දකින්නේ වියදම් කරන්න තියෙන ටූල් එකක් විදියට. සැලරි එක හම්බුණා වියදම් කරා. ඉම්පල්ස් බයින් පැනික් බයින් කියන්නේ ලොකු වැරද්දක්, ප්‍රධාන මුදල් වැරද්දක් සාමාන්‍ය මිනිස්සෙක් කරන. ඉතින් මේ වැරදිත් එක්ක ඔක්කොම ගත්තොත් ඇත්තටම ඔතන තියෙන ලොකුම ප්‍රශ්න මම විශ්වාස කරන්නේ අපිට මුදල් සම්බන්ධ ફોකස් එකක් නැතිකම තමයි හොන්සි මේ කාරණාවට හේතුව. මෙතනදී අපි විශේෂයෙන් ගුරුවරු ගැන කතා කළොත් ප්‍රමේශ්, ගුරුවරයෙක්ට විශේෂයෙන් මේක වැදගත් වෙන්නේ කොහොමද? ගුරුවරයෙක්ට වැදගත් වෙනවා කියන කාරණාවට එනකොට හන්සි ඇත්තටම ගුරුවරයෙක් කියනකොට වුණත් ඕන මූර්තියක් ගත්තත් එතනදී මේ කාරණාව අතිශයින් වැදගත්. මොකද අපි මුදල් වැරද්දක් කරනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මුදල් වැරද්දක් කරනකොට අපි මූල්‍යමය වශයෙන් අස්ථාවර වෙනවා. සමහර ගුරුවරු මගේ කෝචින් සෙස් වලදී මට හම්බෙලා තියෙනවා හන්සි. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මගේ ලයිෆ් එකේ පොඩි ප්‍රෙෂර් එකක් වගේ තියෙනවා මට දැන්. මම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. මම ડિප්‍රෙස් වෙලා ඉන්නේ මේ වෙලාවේ. සමහර විට මොකද්ද ප්‍රශ්නේ කියන එක හරියට අඳුරගන්න බෑ. හැබැයි ඒ වගේ සිටුේෂන් එකකදී මම දැකලා තියෙන දේ, මම අත්විඳලා තියෙන දේ, අත්දැකලා තියෙන දේ සමහර විට යාළගේ බැංක් account එක චෙක් කරොත්, සමහර විට පොකට් එක චෙක් කරලා බලුවොත්, බැංක් account එකේ බැලන්ස් එක කොහොමද කියලා බලුවොත් අපිට සමහරවිට පේන්න තියෙන දෙයක් තමයි, මම දැකලා තියෙන දෙයක් තමයි බැංක් account එකත් හිස්, පොකට් එකත් හිස්. එතකොට ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා ප්‍රෙෂර් එකක් එනකොට ඒ ප්‍රෙෂර් එක කළමනාකරණය කරන්න මුදල් කියන එක ලොකු වගකීමක් ඉෂ්ට කරනවා. ඒ වෙලාවට පොකට් එකත් හිස් වෙලා තිබ්බොත්, බැංක් account එකත් හිස් වෙලා තිබ්බොත් ඒ ප්‍රශ්නේ දෙගුණ වෙනවා. අර මම කිව්වා එක්තරා පුවත්පත් ලිපියකට මම පොඩි ඒක ෆනි කෝට් එකක් මම ලිව්වා බූට් 100ක් කෑවත් පර්ස් එක නම් හිස් කරගන්න එපා කියලා. සරලව කිව්වොත් ඒ වගේ ප්‍රශ්නයකදී වුණත් සම්බන්ධතාවයක් අසාර්ථක වෙන තැනක් කියලා හිතන ඒ වගේ තැනකදී වුණත් අපේ පොකට් එක හිස් නැත්නම් අපිට මෙන්ටල් සිකියුරිටි එකක් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඕනම ප්‍රශ්නයක අපිව මානසික වශයෙන් සුරක්ෂිත කරන්න මුදල්. එතකොට ගුරුවරයෙක්ට මේක වැදගත් වෙන්නේ අපි අර සාමාන්‍ය මුදල් වැරදි ටික ගුරුවරයෙක් විදියට කරනවා නම් එතනදී අපිට මානසික ස්ථාවරත්වයක් නැහැ. මොකද මානසික ස්ථාවරත්වය හැදෙන්නේ වර්තමාන වාණිජමය ලෝකයේ ඇතුලේ මුදල් එක්ක. එතකොට ඒක නැහැ කියලා කියන්නේ අපේ ජීවිතේ පොඩි පොඩි ප්‍රශ්නෙදිත් අපි ගොඩක් මානසිකව බිඳ වැටෙනවා. ඒක අපේ වෘත්තියට බලපානවා. අර මං කලින් කිව්වා වගේ ඒක දරුවන් තුලින් යන්නත් පුළුවන්. තමන්ගේ වෘත්තීය පරිහානියට තමන් යන්නත් පුළුවන්. තමන්ගේ growth එක එතනින් අඩාල වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි මේ සාමාන්‍ය මුදල් වැරදි වුණත් ගුරුවරයෙක් හරියට හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. අද වැඩසටහන විශේෂයෙන්ම ගුරුවරුන් සහ ගුරුවරියන් සම්බන්ධයෙන් අපි කතා කරමු ගුරුවරයෙකුගේ වැටුප නිවැරදිව වියදම් සඳහා වෙන් කරගන්නේ කොහොමද කියලා. රයිට්. වියදම් සඳහා වෙන් කරගන්නවා කියනකොට හන්සි ගොඩක් දෙනෙක් තමන්ගේ සැලරි එක ඇතිද වගේ වියදම් එක්ක කියන කාරණාව කල්පනා කරනවා. හැබැයි මට තියෙන අත්දැකීම අපි දකින දේ තමයි සමාජය ඇතුලේ සමහර ලාවට රුපියල් 20000 සැලරි එකක් ගන්න කෙනත් ඉතුරු කරන වෙලාවල් තියෙනවා. 50000 ගන්න කෙනා සමහරට ඉතුරු කරන්නේ නැති වෙලාවලුත් තියෙනවා. හරි. එතකොට කෙනෙක් සමහර විට රුපියල් 40000ක් ගන්නකොට පඩිය ඉතුරු කරන්නෙම නැහැ. එයා හිතනවා එයාගේ සැලරි ඉන්ක්‍රීස්මන්ට් එකක් ගියොත් එයාට ඉතුරු කරගන්න පුළුවන් වේවි කියලා. නමුත් ඇත්තට මේක වෙන්නේ නැහැ. 50000ක් ගන්නකොටත් 60000ක් ගන්නකොටත් එයාගේ ඔක්කොම වියදම් කරනවා. අපි මේ process එකට කියනවා rat race කියලා. ඕනම වෘත්තිකේ ගුරුවරයෙක් වුණත් rat race එකක ඉන්නවා. ඒ කියන්නේ හම්බෙන මුදල් වියදම් කරන්න තියෙන ටූල් එකක් විදිහට දැකීමේ මානසික ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මානසික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි 40000ක් ගන්න කාලෙත් සියල්ල මුදල් වියදම් කරන්නේ 50000 ගන්න කාලෙත් ඉතුරුවක් කරගන්නේ නැත්නම් ලක්ෂයක් ගන්න කාලෙත් ඉතුරු කරගන්නේ නැත්තේ ඕනම වෘත්තිකයක. එතකොට ඔයාගේ සැලරි එක රුපියල් 10000ද 20000ද 40000ද 50000ද කියන කතාව නෙවෙයි අදාළ වෙන්නේ. මානසික වශයෙන් මුලින්ම අපි බලන්න ඕනේ කොහොමද මේක වියදම් කිරීමේ මානසිකත්වයෙන් මිදලා මේක කැටගරයිස් කරගෙන කළමනාකරණය කරන මානසිකත්වයට එන්නේ කියලා. ඒක පළවෙනිම පොයින්ට් එක. හරි. අපි උදාහරණයක් අරගෙන කතා කරොත් කොහොමද මේ බ්‍රේක් ඩවුන් එක වෙන්නේ? ප්‍රසන්ටේජ් එකක් විදියට සරලවම සාමාන්‍ය වැටුපක් ගන්න කෙනෙක් කොහොමද එයාගේ සැලරි එක මැනේජ් කරගන්න ඕනේ? ඔව් ඇත්තටම මේ බ්‍රේක් ඩවුන් එකක් විදියට කිව්වොත් හන්සි ලොකුම දේ තමයි අපි
නිකන් හිතමු උදාහරණයක් අපි රුපියල් 40000ක සැලරි එකක් කියන හිතන්නේ රුපියල් 40000ක සැලරි එක ගොඩක් දෙනෙක් දකින්නේ 100% වියදම් කරන්න තියෙන ටූල් එක. මම අර මුලදී කිව්වා. එහෙම නැත්නම් 90%ක් හරි බොහෝ ප්‍රමාණයක් වියදම් කිරීම සඳහා නෑ. එහෙම නෙමෙයි මේක ඔයාට පුළුවන් කැටගරයිස් කරගන්න. පළවෙනිම කැටගරි එක තමයි 150ක් ඔබේ අවශ්‍යතා සඳහා. ඒ කියන්නේ needs. wants and needs කියන්නේ හැබැයි දෙකක්. ඔයාට කන්න කෑම බීම ඕනේ ඒක need එකක්. හැබැයි තරුපහේ හොටලයකට ගිහලා සල්ලි නැති වෙලාවෙත් බුෆේ එකට යනවා කියන්නේ want එකක්. අවශ්‍යතා සහ උවමනා දෙකක්. එතකොට උවමනා වලට කලින් needs වලට 150ක් අනිවාර්යෙන් ඕන මිනිස්සෙක් යොදවන්න ඕනේ ඕන මුහුර්තයක්. ඒක ඩිසිෂන් ගුරුවරයෙක්. එතකොට තව 120ක් අපිට කැටගරයිස් කරන්න පුළුවන්. ඒක ඉතුරුම සඳහා. අනාගතේ ඉමර්ජන්සි ෆන්ඩ් එකකට නැත්නම් සේවිං account එක හදන අපි බෆර් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙකක 120ක් අපි ඉතුරු කරනවා. 40000ක් ගත්තොත් ඒ කියන්නේ හරියටම ගත්තොත් ඔයාලා 8000ක් ඉතුරු කරගන්න. හරි. තවත් 120ක් අපි තියාගන්නවා. ඒක ඉන්වෙස්ට්මන්ට්ස් වලට. ඉන්වෙස්ට්මන්ට්ස් කියලා කියන්නේ දැන් ගොඩක් දෙනෙක් ඉන්වෙස්ට්මන්ට්ස් කියම මතන්නේ ෆික්ස්ඩ් ඩිපොසිට් වෙන්න පුළුවන්. ෂෙයා මාකට්, ක්‍රිප්ටෝකරන්සි වගේ දේවල්. නෑ එහෙම නෙවෙයි. මම කියන්නේ ගුරුවරයෙක් විදිහට ඔයා ඉන්වෙස්ට් කරනවා කියලා කියන්නේ ඒවම නෙවෙයි. සමහර විට ඔයා ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් නම් ඉංග්‍රීසි තව ටිකක් වැඩිපුර හදාරන්න, තමන්ගේ ශිෂ්ට වැඩිපුර හදාරන්න කෝස් එකක් ෆලෝ අප් කරනවා, මුදලක් වියදම් කරනවා. ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඔයා ඇවිල්ලා අපි නිකන් හිතමු මොකක් හරි සයන්ස් උගන්වන ගුරුවරියක් කියලා. විද්‍යාව උගන්වන ගුරුවරියක් නම් ඒ සම්බන්ධව තව ටිකක් හදාරන්න පොතක් පර්චේස් කරනවා තමන්ගේ සැලරි එක. ඒකත් ඉන්වෙස්ට්මන්ට් එකක්. අන්න ඒ වගේ තමන්ගේ වෘත්තියේ growth එක කැරියර් එකේ growth එක සඳහා හැම මාසෙකම 120ක් අයින් කරන එක ඕනම වෘත්තියක පිළිපැදිය යුතු නීතියක්. එතකොට ඒක ගුරුවරයෙක්ටත් ඒ විදිහටම අදාළ. ඒක කරාම තමන් ඇතුලේ grow වෙනවා. ඊළඟ 10%ක් ඉතුරු වෙනවා මම කියපු breakdown එකේ. ඒ 10% තමන්ගේ lifestyle එක සඳහා. ඒ කියන්නේ තමන් කැමති කෑමක් කන්න, තමන් කැමති ඇඳුමක් අඳින්න, සපත්තු දෙකක් ගන්න, තමන් ආස දේවල් සඳහා ජීවිතේ වියදම් කරන්න ඕනේ. ඔය breakdown එක තමයි මට දෙන්න තියෙන හොඳම උත්තරේ. හැබැයි අන්සි මුලින්ම කියන්න ඕනේ ඔය මම කියපු breakdown එකෙන් මුලින්ම වියදම් කරන්න සැලරි එක හම්බුනම 10%. ඒ කියන්නේ සැලරි එක හම්බෙච්ච ගමන් වියදම් කරන්න එපා බිල් ටික ගෙවන්න. ඔයා ආස දෙයක් ඔයාගේ ජීවිතේ තෘප්තිමත් වෙන දෙයක් 10%ක් 10%. හරි? ඒකට වඩා නෙවෙයි 10%කින් පර්චේස් කරන්න. ඊට පස්සේ ඉතුරු වෙන එකෙන් ඉතුරු කරන්න. ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. අවසාන වශයෙන් වියදම් කරන්න. මුලින් වියදම් කරොත් සැලරි කියන්නේ වියදම් වෙන්න තියෙන දෙයක් කියන එක අපේ ඔළුවට දීර්ඝ කාලීනව යන්න පුළුවන්. එහෙම ගන්නව වියදම් කරනවා කියන process එකේ අපි හිර වෙනවා. හොඳයි. මුදල් ඉපයීම ගැන ගත්තම මුදල් උපයනවා සහ මුදලින් ධනවත් වෙනවා කියන කාරණාව දෙකක්ද ප්‍රමේශ්? මොකක්ද මේකෙන් පැහැදිලි කරන්නේ? ඔව් ඇත්තටම උපයනවා කියන එක සාමාන්‍ය ජන සමාජය තුළ තියෙන සංකල්පයනේ. උපයන්න ඕනේ, ඒකෙන් ජීවත් වෙන්න ඕනේ. හැබැයි ධනවත් වීම කියන එක හැමෝම ඇතුලේ නැති වුණොත් ඒක තමයි හරි දේ. ඒ කියන්නේ උපයද්දී අපි හැම වෙලෙම සක්‍රීය ආදායමක් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. I mean active income එකක්. right? ඒ කියන්නේ ඔයා වැඩ කරනවා, ඒකට වැටුපක් හම්බ වෙනවා, ඒකට සැලරි එකක් හම්බ වෙනවා. ඒකෙන් ඔයාලට ජීවත් වෙන්න පුළුවන්, පවතින්න පුළුවන්. හරි. එතකොට ඒක ඇවිල්ලා earning කියන එක මත විතරයි තියෙන්නේ. හැබැයි ධනවත් වීම කියන කාරණා earning කියන එකෙන් එළියට ගියපු වෙන සංකල්පයක්. එතනදී active income එකකින් විතරක් කෙනෙක්ට ධනවත් වෙන්න බෑ. ඒ කියන්නේ තමන් ගන්න වැටුපෙන් පමණක් කෙනෙක් ධනවත් වෙන්න බෑ. තමන්ගේ ස්කිල්ස් පාවිච්චි කරන්නේ නැතුව passive income එකක් හදාගන්නේ නැතුව. එතකොට මේ passive income කියන්නේ අක්‍රීය ආදායමක්. ඒ කියන්නේ වැඩ නොකර තමන්ට මුදල් දෙන ක්‍රමවේදයක් හදාගන්නවා සක්‍රීය ආදායම තියෙනකොට. හරි. අපි නිකන් උදාහරණයක් දැන් ගුරුවරුන්ගේ පැත්තෙන් මම මේක කතා කළොත් ගුරුවරියක් විදිහට ඔයා පාසලක වැඩ කරනකොට ඒ පාසලෙන් වඩා සැලරි එකක් හම්බ වෙනවා. ඒක සක්‍රීය ආදායම. හැබැයි ඔයාට ධනවත් වෙන්න ඕන. ඔයා බලනවා වගේ ස්කිල්ස් ටික පාවිච්චි කරලා ඇඩිෂනල් ඉන්කම් එකක් හදාගන්න පැසිව් ඉන්කම් එකක් විදිහට. මට යෝජනා කරන්න පුළුවන් දේවල් තමයි නිකමට හිතන්න ඔයා ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් නම් මම කලින් කිව්වා වගේ ඔයාට පුළුවන් ඩිජිටල් කෝස් එකක් ක්‍රියේට් කරන්න. ඩිජිටල් කෝස් එකක් ක්‍රියේට් කරලා ඒ කෝස් එක LMS එකට ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකකට හරි ප්ලැට්ෆෝම් එකකට YouTube එකේ හරි කමක් නෑ. ඒ ටික අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා ඒකෙන් මුදල් උපයන්න පුළුවන්. එහෙම කරන ගුරුවරු වුණ තරම් ඉන්නවා. තමන්ට කන්ටෙන්ට්ස් ක්‍රියේට් කරන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර පාසල් ගුරුවරු ඉන්නවා. ගුරුවරියෝ ඉන්නවා. කන්ටෙන්ට්ස් හදන. තමන්ගේ විෂය පතෙන් පොඩි ඉංග්‍රීසි උගන්වනවා නම් පොඩි ජාගන්ස් ගැන කතා කරනවා. ඊළඟට පැටර්න්ස් ගැන කතා කරනවා. ග්‍රැමර් ගැන කතා කරනවා. ඒ වගේ පරිසරයක් හදාගන්න. එතකොට කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් එක්තරා පැත්තක පැසිව් ඉන්කම් එකක් අපිට හදාගන්න පුළුවන්. තවත් විදිහකින් අපි නිකන් හිතමු තමන්ගේ විෂයපතය සිංහල උගන්වන ගුරුවරියක් නම් එයාට පුළුවන් සිංහල භාෂාව සම්බන්ධ දරුවන්ට අවශ්‍ය තමන්ගේ පාසලේ විතරක් නෙවෙයි ලංකාව ඇතුළේ දරුවන්ට අවශ්‍ය
සිංහල භාෂාව සම්බන්ධ පොතක් ලියලා ඒක මාකට් එකට දාලා ඉතින් පැසිව් ඉන්කම් එකක් හදාගන්න. තමන්ගේ ස්කිල් එක තැනකට විතරක් සීමා නොකර කොහොමද මේක පාවිච්චි කරන්නේ හැමතැනට. ඒක අතිශය වැදගත්. හැබැයි එතනදී ලොකුම දේ ගොඩක් අය උත්සාහ දරනවා හන්සි පැසිව් ඉන්කම් එක හදාගන්න ඇක්ටිව් ඉන්කම් එක අතහැර. මම ඒක යෝජනා කරන්නේ නැහැ කිසිසේත්ම. හේතුව ඇක්ටිව් ඉන්කම් එක කියන්නේ අපේ සර්වයිවල් මෝඩ් එක. පැවැත්ම නැති කරගෙන අපිට අනිත් දේවල් කරන්න බෑ. පැවැත්ම තමයි පළවෙනි දේ. ඒ නිසා ඔයාට ඉස්කෝලේ ඉඳලා උගන්නන ඔයා මුදලක් උපයලා වැටුපක් ලබනවා කියන්නේ ඒක අතහැර ගන්න එපා පළවෙනිම කාරණා. මොකද එතනින් ඔයාට නොදන්න වුණාට සැලරි රුපියල් 50000ක් ගත්තත් 40000ක් ගත්තත් ඒ වැටුප විතරක් ඔයාට හම්බෙන්නේ. මෙන්ටල් පීස් එකක් වට. මෙන්ටල් සිකියුරිටි එක. මානසික සුරක්ෂිතභාවයට මම සර්වයිව් වෙනවනේ කියන එකත් එක්ක. තව පැත්තකින් තමන්ගේ වියදම් ටික කළමනාකරණය කරගන්න, ගෙදර නඩත්තු කරන, තමන්ගේ දේවල් පාලනය කරගන්න මුදලක් කොහොමත් ලැබෙනවා. ඒක නැති කරගන්නේ නැතුව ඒ බේස්මන්ට් එක කඩා ගන්න නැතුව එතනින් එළියට තමයි තමන් බලන්න ඕනේ. මේක වරප්‍රසාදයක් කරගෙන කොහොමද මම ඇඩිෂනල් ඉන්කම් එකක් ගන්න. තමන්ට තියෙන වරප්‍රසාදයක් ජොබ් එකක් කියලා කියන්නේ. හැම කෙනෙක්ටම ගෞරවණීය රස්සාවක් කරන්න බෑ. එතකොට ඒ ජොබ් එක කරන ගමන් ඒකත් පාවිච්චි කරලා කොහොමද මගේ අනිත් ස්කිල්ස් වලින් ඇඩිෂනල් ඉන්කම් එකක් හොයාගන්න කියන තැනට ගියොත් ඇක්ටිව් ඉන්කම් එකයි පැසිව් ඉන්කම් එකයි දෙකම එකතු වෙන තැනදී තමයි හන්සි කෙනෙක්ට ධනවත් භාවයට ළඟා වෙන්න පුළුවන්කම තියෙන. අපි කතා කරන හැම ධනවතෙක්ම ඇක්ටිව් ඉන්කම් පැසිව් ඉන්කම් කියන එක හරි ලස්සනට බැලන්ස් කරපු මිනිස්සු. රැකියා පරිසරයක් ඇතුලේ යම්කිසි කෙනෙක් වැටුප් වැඩවීමක් වෙනකම්ම බලන් ඉන්නේ නැතුව එයාගේ මූල තත්ත්වය ස්ථාවර කරගන්නේ කොහොමද? ඔව් හන්සි ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. පළවෙනිම දේ අපි ඉන්ක්‍රීස්මන්ට් එකක් ලැබෙනකම් බලන් ඉන්නවා කියන තැන ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් වැටුප කියන එක වැඩි වෙනකම් බලන් ඉන්නවා. ඒක ගොඩක් අය තේරුම් නොගන්නා දෙයක් තමයි වැටුප වැඩි කරගන්න අය ඒක වැඩි වෙනකම් බලන් හිටපු අය ඒක වැඩි කරගන්න වැඩ කරපු අය කියන එක. හරි. එතකොට ලොකුම දේ තමයි මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ කිසිම ආයතනයක ඒක පාසලක්ද රෝහලක්ද කියන එක අදාළ නැහැ. ඕනම ආයතන පද්ධතියක් ගත්තොත් එතන ඉන්න මැනේජ්මන්ට් එක කාවද මෙතනින් උඩට ගෙනියන්නේ, කාවද කාගේ සැලරි එකද වැඩි කරන්න කියන කාරණාව තීරණය කරන්න හැම වෙලේම ඇනලිසිස් එකක් යනවා. හැම වෙලේම ඒක චෙක් කරනවා, නෝට් කරනවා. එතකොට ඒ නෝට් කරද්දී ඒ චෙක් කරද්දී ඒ කාරණාවට අසු වෙන පුද්ගලයක් බවට පත්වෙන එක තමයි ඕනම වෘත්තිකයෙක්ගේ තියෙන මූලිකම අභිප්‍රාය වෙන්න ඕනේ. ගුරුවරයෙක් විදිහට ගත්තොත් එහෙම අපි නිකන් උදාහරණයක් ගමු. Tamanට ස්කිල් එකක් තියෙනවා, හොඳට කතා කරන්න පුළුවන්, ප්‍රසන්ටිං ස්කිල් එකක් තියෙනවා. ඒක එයා පාවිච්චි කරන්නේ ක්ලාස් රූම් එකේ ඉන්න දරුවන්ට උගන්වන්න පමණයි නම් ඒක කරලා විතරක් ඉන්නවා නම් ඒ ස්කිල් එකෙන් කවදාවත් එයාට මේ ලඩ එකේ උඩට යන්න බෑ. හැබැයි ඒ ස්කිල් එකේ ප්‍රසන්ටිං ස්කිල් එක තව ටිකක් ඉම්ප්‍රූව් කරගෙන හරි තව ටිකක් ඒකට මාකටිං පාර්ට් එකකුත් දීලා අපි නිකන් හිතමු දරුවන්ට උගන්වන්න විතරක් නෙවෙයි පාසලේ තියෙන ගුරුවරුන් රැස් වෙන මැනේජ්මන්ට් එකේ ඉන්න මීටින් එකකදී ප්‍රශ්නයක් අහනකොට අතෝසලා ස්කිල් එක පාවිච්චි කරලා ගුරුවරයෙක්ට උත්තර දෙන්න පුළුවන් නම් අන්න එතනදී ඒ ගුරුවරිය හයිලයිට් වෙනවා. එයා කවුද කියන එක එයා එක විදිහකින් බ්‍රෑන්ඩ් කරනවා, මාකට් කරනවා. ඒ ඔපචුනිටි එක හදාගන්න විදිහ. තව විදිහකින් අපි ගත්තොත් සමහර විට තව කෙනෙක්ට තියෙනවා හොඳ ස්කිල් එකක් මිනිසුත් එක්ක නෙගෝෂියේට් කරන්න පුළුවන්. නෙගෝෂියේෂන් ස්කිල් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු එයාට තියෙනවා හොඳට හුම්කම් දෙන්න පුළුවන් හැකියාවක්. ඒක ස්කිල් එක කොච්චරක් දුරට තියෙනවද කියන එක නෙවෙයි. ගොඩක් ගුරුවරුන්ගේ ප්‍රශ්න ඒක පාවිච්චි කරන්නේ ක්ලාස් රූම් එක ඇතුලේ විතරයි. එතනින් එළියට ගිහිල්ලා ඒක කොච්චර දුරට තමන්ගේ මැනේජ්මන්ට් එකට, තමන්ගේ ආයතනයට, තමන්ගේ බොස් ඉමීඩියට් බොස්ට වෙනවා. ඒක ෂෝ ඔෆ් කරන්න තමන් දක්ෂ වෙනවද මේ ඉර එක ඇතුලේ කියන එකත් එක්ක තමයි කෝපරේට් ලැඩර් එකේ උඩට නගින්න යට පසුබිමක් හැදෙන්නේ. මේ පසුබිම තමන් විසින් හදාගන්න එක. තව පැත්තකින් හංසෝ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් එහෙම සැලරි වැඩි වෙනකන් බලාගෙන ඉන්නේ නැතුව අපි වැඩ කරන්න ඕනේ කියලා මම කිව්වා. හැබැයි වැඩ කරත් සමහරුන්ගේ ප්‍රශ්නේ තමයි එක තැනකින් ඒගොල්ලෝ නතර වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපි ජීවිතේ රිස්ක් ගන්න බයයිනේ. කොච්චර වර්ධනයක තමයි ස්කිල් එකක් තියෙනවා කියලා දන්න ඕනටයි. ස්කිල් එකක් තියෙනවා. ඒ වෙද්දී තමන් හැම වෙලෙම කැමති කම්ෆර්ටබල් සෝන් එකක ඉර වෙලා. හරි. මම මේ උගන්වන එක විතරක් උගන්වලා මේ සැලරි එක අරගෙන ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ තව පැත්තකින් මේක කරන ගමන් ජීවිතය ඇතුලේ කනගාටු වෙනවා, පසුතැවෙනවා. මගේ සැලරි වැඩි වුණා හොඳයි. හරි. සැලරි වැඩි වෙන්නේ යම්කිසි ඇඩිෂනල් එෆර්ට් එකක්. අපි මේකට කියනවා මැසිව් එෆර්ට් එකක් කියලා. ඒ කියන්නේ එෆර්ට් එකක් දාලා හරියන්නේ නැහැ වර්තමාන ලෝකයේ ඇතුලේ. හරි. තමන් ග්‍රෝ වෙන්න ඕන නම් කරේ එකක් ඇතුලේ මැසිව් එෆර්ට් එකක් දාන්න. ඒ කියන්නේ උගන්නලා විතරක් ඔයාට එෆර්ට් එකක් වාදාන්නේ. ඒකෙන් ඔයාට සැලරි එක හම්බෙනවා. හැබැයි මැසිව් එෆර්ට් එකක් කියන්නේ උගන්නලා විතරක් ඉන්නේ නැතුව අපි හිතමු
ආයතනයේ තියෙන පුරප්පාඩුවක් වෙන්න පුළුවන්. එතනට තියෙනවා නම් ඒ පුරප්පාඩුවට ගැළපෙන පුද්ගලයා බවට පත් වෙනවා උනන්දු වෙන එක. ඔපචුනිටි එකක් ආවට පස්සේ අත ඔස්සලා එතනට යන්නේ ඒක. ඒක බාර ගන්න එක, වගකීම් බාර ගන්න එක. මොකද වෘත්තීය ලෝකයේ ඇතුලේ අර ඇකඩමික්ස් ටික හදාගෙන ගුරුවරයෙක් වුණා එතන උගන්වන්න එන එක ඇතුලේ නෙවෙයි growth එක තියෙන්නේ. ඒකෙන් පුළුවන් survive වෙන්න විතරයි. growth එක කියන එක survival mode එකට උඩින් තියෙන දෙයක්. ඒ growth එකට යනකොට හන්සි ලොකුම දේ තමයි අපි professionalism හදා ගන්න ඕනේ. තමන්ගේ presenting skill වෙන්න පුළුවන්, සමහරට communication වෙන්න පුළුවන්, body language වෙන්න පුළුවන්. මේ ඔක්කොම ටික grow කරගෙන විශේෂයෙන්ම අත උස්සලා ඕනම ස්වභාවක ඉස්සරහට යන්න පුළුවන් හැකියාව හදා ගන්න කෙනා තමයි උඩට යන්නේ. ඒකෙන් තමයි salary increase වෙන්නේ. හරිද? අපි හැම කෙනෙක්ම දන්න දෙයක්. ඉස්කෝලේ කාලේ පිටිපස්සෙම පොලිමේ වාඩි වෙච්ච අය ජොබ් එකට ඇවිල්ලත් වාඩි වෙන්නේ පිටිපස්සෙම පොලිමේ තමයි. ඒක අපේ පුරුද්ද. අපි පැටර්න් එකක් නඩත්තු කරන ජීවිත කාලය පුරාවට. ඒක කොයි වෙලේ හරි කඩන්න යම්කිසි ගුරුවරයෙක් දක්ෂ වෙනවද මේ පාසල් පද්ධතිය ලීඩ්ස් ඉන්ටර්නැෂනල් ස්කූල් එක ඇතුලේ මේ පද්ධතිය ඇතුලේ කවුරු හරි දක්ෂ වෙනවද ඒ තමන්ගේම පැටර්න් එක කඩලා නෑ මම මේක බාර ගන්නවා කියන දන්ට අත උස්සන්න. මම හිතනවා එතන තමයි යගේ growth එක තියෙන්නේ. වගේ මෙයා බලාපොරොත්තු වෙච්ච මෙච්චරකට salary increasement එකක් තියෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. තමන් අත උස්සන්න, opportunities බාර ගන්න, වගකීම් ගන්න. විශේෂයෙන් වගකීම් දැරීමත් එක්ක තමයි ආයතනය අවිහෙලට ගෙනියන්න ඕන පුද්ගලයෙක් කියන එක හඳුනා ගන්න. පොදු සමාජයේ ජීවත් වෙද්දී ඕනම වෙලාවක අනපේක්ෂිත සිදුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක මේ අනපේක්ෂිත මූල්‍ය අස්ථාවර වීමක් සිද්ධ වුණොත් ඒක කොහොමද කළමනාකරණය කරගන්නේ? ඔව් හන්සි, ඇත්තටම දැන් අපි ජීවිතේ හිතන දේවල් වලට අමතරව ප්‍රශ්න වලට, ගැටලු වලට, අභියෝග වලට ඕනම අවස්ථාවකදී මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන් මූල්‍යමය වශයෙන්. උදාහරණයක්, තමන් අසනීප වෙන්න පුළුවන්, ගෙදර කෙනෙක් අසනීප වෙන්න පුළුවන්, නැත්නම් ගෙදර හදිසි අවශ්‍යතාවයක් මතුවෙන්න පුළුවන්. සමහර වෙලාවට හොඳට සල්ලි තියෙන මිනිස්සු සතියක් දෙකක් යනකොට තමන්ගේ ව්‍යාපෘතිය අදාළ වෙලා බංකොලොත් වෙන හැටි අපි දැකලා තියෙනවා. එහෙම අස්ථාවර වීම වෙන්න පුළුවන්. ජීවිතේ වැටුපක් ගන්න කෙනෙක්ට කොහොමත් එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඒක අතිශය සාමාන්‍යයි. අස්ථාවර වීම ඕන වෙලාවක අපි එක්ස්පෙක්ට් කරන්න ඕනේ. හැබැයි අපි කොච්චර මේකට රෙඩි වෙන්න ඕනේද කියන ප්‍රශ්න හොඳ ප්‍රශ්නයක් අහන්නේ. ඒකෙදි මම දකින පළවෙනිම දේ ඔයා මුලදී කිව්වා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට අපි ඉමර්ජන්සි ෆන්ඩ්ස් ගැන කතා කරමු කියලා. අන්න ඒ ඉමර්ජන්සි ෆන්ඩ් එක තමන් හදාගන්න එක අතිශයින්ම වැදගත්. ඒ කියන්නේ හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝජනට ගන්න පුළුවන් එක්තරා විදිහක සර්වයිවල් බෆර්. තව පැත්තකින් මුදලක් එකතු කරගන්න එක අතිශය වැදගත්. අපි මේකට කියනවා රේනි ඩේ ෆන්ඩ් කියලා. ඒ කියන්නේ අමාරු කාලයකදී පාවිච්චි කරන්න මුදලක් තියෙනවා. මේක මේ රොකට් සයන්ස් එකක් නෙවෙයි හන්සි. ගොඩක් දෙනෙක් මේක කිව්වම බයයි නමත් එක්ක. එහෙම නෙවෙයි. තමන් ගන්න සැලරි එකකින් මම කිව්වා 20%ක් ඉතුරුම් සඳහා යවන්න කියලා. ඒ 120ම හරි කමක් නැහැ. නැත්නම් ඒකිනුත් යම් කිසි ප්‍රතිශතයක් කඩලා හරි කමක් නැහැ. මාසෙට පොඩි මුදලක් තමන් පාවිච්චි නොකරන ඉතුරු කිරීමේ ගිණුමකට යනවා. ඒක අර දෛනික ගනුදෙනු කරන කාඩ් එකේ තියෙන ගිණුම නෙවෙයි. තමන් පාවිච්චි නොකරන හැබැයි තමන්ගෙන මෙතින කවුන්ට් එකකට යවන්න. ඒ කවුන්ට් එකේ අපි හිතමු මාසෙට කෙනෙක් රුපියල් 2000ක් ඉතුරු කරොත් එහෙම පොඩ්ඩ මේක එකතු කරලා යම්කිසි බෆර් එකක් හැදෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ හන්සි ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදනකොට අඩුම මාස 6කට බෆර් එකක් හදන්න කියලා. ඒ කියන්නේ තමන්ගේ මාසික වියදම ගැන තමන්ට අයිඩියා එකක් තියෙනවා අර මුලින් කියපු ට්‍රැකින් කරලා. හරි. ඒතර තමන්ගේ වියදම අපි හිතමු මාසෙට රුපියල් 20000යි නම් 20000 6ක් 1,20,000ක් ඔයාගේ account එකක emergency fund එකක් විදිහට තියෙනවනම් එයා mental safety එක හදාගෙන ඉවරයි. මේකෙදි emergency fund එක කියන්නේ මාසික වැටුපෙන් 6ක් නෙමෙයි එයාගේ saving එකෙන් 6ක් කියලාද අදහස් කරන්නේ. ඒ කියන්නේ වියදම් තමන්ගේ වියදම් වලට ගැලපෙන 6 ගුණයක්. සාමාන්‍යයෙන් කිව්වොත් මාසෙට තමන්ට රුපියල් 40000ක එකක් ගන්න කෙනෙක්ට වියදම් වෙන්නේ 20000යි නම් එතනදී ඒ 20000ක් නේ තමන්ට ජීවත් වීම සඳහා උපකාරී වෙන මුදල වෙන්නේ. ජීවත් වෙන්න මාස 6ක බෆර් එකක්. සරලව කිව්වොත් මේක මාස 3ක් හදන එකක් තියෙනවා. නමුත් 6ක් හැදුවොත් තවත් තමන්ට mental security එකක් තියෙනවා. ඒ නිසා මේක අපි සාමාන්‍යයෙන් කියන්නේ මාස 6කට හදන්න. එහෙම වුණොත් අර අනපේක්ෂිත අස්ථාවර වීම වලදී මේක හරිය ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. ලොකුම දේ mental security එකක් තියෙනවා. තමන් ගාව එහෙම බජට් එකක් තියෙනවා කියලා දැනෙනකොට. මේ emergency fund එක ඔය කියන විදිහට අපිට අපි අසනීප වුණාම පවුලේ කෙනෙක් අසනීප වුණාම මේ වගේ ඕනම අනපේක්ෂිත අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන් වෙන්න සිකියර් කරලා තියන්න ඕනේ amount එකක්. අනිවාර්යෙන් ඒක ඇත්තටම අපිට අසනීප තත්වයකදී වුණත් හදිසි අවශ්‍යතාවයකදී වුණත් අපි නිකන් හිතමු ඕනතරම් අර ඉමර්ජන්සි දේවල් ජීවිතේ තියෙනවානේ මම මුලදී කිව්වා වගේ. එතකොට ඒ ඕනම තැනකට මේක පාවිච්චි කරනකොට විශේෂයෙන් ඔය අසනීප වීම හදිසි අනතුරු වගේ කාරණාවලට මම තව දෙයක් යෝජනා කරන්න. ඒ කියන්නේ ඉමර්ජන්සි ෆන්ඩ් එකට අමතරව පුළුවන් නම් ගුරුවරයෙක් විදිහට බලන්න තමම ඉන්ෂුරන්ස් කරගන්න. ලයිෆ් ඉන්ෂුරන්ස් එකක්. ඒකෙදි
දැන් සමහර වෙලාවට ලයිෆ් ඉන්ෂුරන්ස් එකට මාසෙට රුපියල් 3000ක් 4000ක් පොලිසි එකකට දාන එක පොඩි පොලිසි එකක් දැම්මොත් ඒ වගේ මුදලක් අපි වෙන් කරන එක අපිට වියදමක් කියලා දැනෙනවා. හැබැයි ආයතනයක වැඩ කරන ගමන් එහෙම පොඩි මුදලක් හරි Tamanට වෙන් කරගෙන ගිහිල්ලා යම්කිසි අවස්ථාවකදී පවුල කෙනෙක් අසනීප වෙද්දී Taman අසනීප වෙද්දී නැත්නම් හදිසි අනතුරක් වෙද්දී ඒ රෝහලේ බිල් එක නැත්තම් ඒ Tamanට අවශ්‍ය වෙන මුදල ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් සෙටල් කරනකොට Tamanට තේරෙනවා මම කරේ වියදමක් නෙවෙයි ආයෝජනයක් කියලා. සමහර දේවල් අපිට වියදම විදිහට තමයි මේ වෙලාවේ පේන්නේ. නමුත් ඒකත් ඇවිල්ලා ඉමර්ජන්සි ෆන්ඩ් එක. ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාගන්න එක ඉමර්ජන්සි ෆන්ඩ් එක. එතකොට ඒ වගේ ක්‍රමවේදත් ගුරුවරයෙක්ට try කරන්න පුළුවන්. ඔය tools දෙක දැනට පාවිච්චි කරන්න අන්සි මම හිතනවා. ඉමර්ජන්සි ෆන්ඩ් එක තමන්ව ඉන්ෂුරන්ස් කරගන්න එක කියන tools දෙක පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට benefit එකක් හම්බ වෙනවා. benefit එක තමයි අපි කාමතවත් යැපෙන්නේ. සමහර වෙලාවට අපි අනපේක්ෂිත විදිහට මූලික වශයෙන් අස්ථාවර වෙද්දී ඒ කියන්නේ ප්‍රෙෂර් එක. දිගටම මේකේ කතා කරපු මාතෘකාව. ඒ ප්‍රෙෂර් එක නිසා සමහර විට අපි gedara මිනිස්සු ප්‍රෙෂර් කරනවා. හරි තමන්ගේ සැමියා වෙන්න පුළුවන්, තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ප්‍රෙෂර් වෙනවා, දරුවෝ ප්‍රෙෂර් වෙනවා. හරි එතන අනවශ්‍ය ගැටුමක් ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට මම දැකලා තියෙනවා ආයතනවල ඉන්න සමහර සේවකයෝ ආයතන මිස්යූස් කරනවා මේ ෆයිනෑන්ෂල් ප්‍රෙෂර් එක පිට කරගන්න. ඒක තමන්ගේ අස්ථාවරත්වය වෙන විදිහකින් සමහර විට තමයි මේ බජට් එක තමන්ට හොයාගන්න බැරි වෙනකොට තමන්ගේ පෞද්ගලික ජීවිතේ ආයතන මිස්යූස් කරන වෙලාවල් තියෙනවා. එතකොට ඒ වගේ බාහිර පාර්ශවයක් ආයතනය වෙන්න පුළුවන්, තමන්ගේ පවුලේ අය වෙන්න පුළුවන්, තමන්ගේ යාළුවෝ වෙන්න පුළුවන්. එහෙම තත්වයකට යන්නේ නැතුව තමන්ට පුළුවන් නම් තමන්ගේ කකුල් දෙකෙන් හිටගෙන මූල්‍යමය ස්ථාවරත්වය හදාගන්න. එක පැත්තකින් එතනදී වෙන්නේ අපේ පොකට් එක ෆිල් වෙලා අපි මූල්‍යමය වශයෙන් සාර්ථක වෙන විතර නෙවෙයි. අපේ පෞරුෂයත් අපිට කෙලින් තියාගෙන කොන්දක් ඇතුව සමාජයේ වැඩ කරන්න, ආයතන ඇතුලේ වැඩ කරන්න පසුබිම හැදෙනවා. ඒ නිසා මම හිතනවා අනපේක්ෂිත අවස්ථා එනවා. නමුත් ඒ වගේ මොහොතකදී අපි රෙඩි වෙලා ඉන්න එක අපි හැම පැත්තෙම රකිමු. අවසාන වශයෙන් අපි කතා කරොත් සැලරි එකක් ලැබෙන කෙනෙක්ට සැලරි එකට අමතරව ඉන්ක්‍රිමන්ට් එකකුත් ලැබෙනවා. මේ ලැබෙන අවස්ථාව වෙනකොට ඒ අදාළ මුදලට ගැලපෙන්න එක්ස්පෙන්සස් ටිකක් නිර්මාණය වෙනවා. මේක කොහොමද අපි විග්‍රහ කරගන්නේ? ඔවන්සේ කියන්නේ ඇත්තටම මම අර මුලදී පැහැදිලි කරා වගේ අපි රුපියල් 30000ක් සැලරි ගන්න කාලේ හිතනවා 50000ක් මට මුදල් ලැබෙනකොට මට ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ අපි රැට් රේස් කියන කාරණාව හිර වෙලා ඉන්නවා. රැට් රේස් කියන්නේ කොච්චර හම්බ කරත් ඔයා ඉන්නේ වියදම් කිරීමේ මානසිකත්වයේ රේස් එක දුවමින් විතරයි. හරි එතනින් ඔයාට පුළුවන් කමක් නැහැ 50000ක් උපයන කාලෙත් 30000 මේ එක් කීයක්වත් ඉතුරු කරගන්න. එතකොට මෙතනට මූලික වශයෙන් ඇත්තටම බලපාන්නේ ගොඩක් දෙනෙක් හිතනවා එහෙනම් මම කරන්න ඕනේ අපි අර මුලදී කතා කරපු ට්‍රැකින් විතරද? එහෙම නැත්නම් බජටින් විතරද? එහෙම නැත්නම් ගිණුම් ගත කිරීම විතරද කියලා. ඇත්තටම ඒව කරන්න ඕනේ. ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ ඒ දේවල් මුලින්ම කරන්න ඕනේ. මොකද සැලරි වැඩි වෙනකොට වියදම් අඩු කරගන්න නම් ඔය ඔක්කොම දේවල් ඕනේ. හැබැයි මේ ඔක්කොම දේවල් වලට අපි එක කැටගරි එකක් කිව්වොත් අපි ඒවට කියනවා money IQ කියලා. ඒ කියන්නේ තාක්ෂණික සාධක එතන තියෙන්නේ. IQ වල ඉතිරි කිරීම, ආයෝජනය කිරීම, මූල්‍ය විනය, ඊට පස්සේ බජටින්, ට්‍රැකින් ඔය ඔක්කොම. හැබැයි ඒක පමණක් කෙනෙක්ට ප්‍රමාණවත් වෙන්නේ මම කියපු රැට් රේස් එක එස්කේප් කරන්න. එයාට අවශ්‍ය වෙනවා අපි දැන් වර්තමාන මුදල් ලෝකේ කතා කරන, ව්‍යාපාර ලෝකේ කතා කරන ප්‍රමුඛ ටොපික් එකක් මේක. money EQ. money EQ කියලා කියන්නේ මොකක්ද කියන එක මම ඔයාලට සරලව පැහැදිලි කරන්නම්. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් අන්සිවාගේ. ඔයා හිතන්න මුදල් කියන්නේ මිනිස්සෙක් න. මුදල් කියන්නේ මිනිස්සෙක්. ඔය මිනිස්සයාට මොකක්ද කියන්නේ? මොකක් හරි පොඩි දෙයක් ඔයාලට කියන්න පුළුවන්. මොකක්ද ඔයා කියන්නේ? ඕනම දෙයක් ඔයාලට කියන්න පුළුවන්. මොන වගේ දෙයක්ද ඔයා කියන්නේ? stay with me. stay with me. මාත් එක්ක ඉන්න කියලා තමයි ඔයා මුදල් වලට කියන්නේ. ඒක ඉමෝෂනල් උත්තරයක්ද ලොජිකල් උත්තරයක්ද? maybe emotional. ඉමෝෂනල් උත්තරයක්. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ හංසි කිසිම කෙනෙක්ගෙන් අහුවට ඒගොල්ලෝ ලොජිකල් උත්තර දෙන්නේ නැහැ ලෝකේ. ඒගොල්ලෝ කියන්නේ මාත් එක්ක ඉන්න, මට ආදරය කරන්න, මට තව ආදරය වෙන්න වගේ ඉමෝෂනල් උත්තර. ඒකේ අදහස මුදල් සමග මිනිස්සුන්ට තියෙන ගනුදෙනුව ලොජිකල් ගනුදෙනුවක් නෙවෙයි. ඉමෝෂනල් ගනුදෙනුව. හැබැයි අපි මුදල් පාලනයේදී කරන්න යන්නෙම ලොජිකල් ගනුදෙනුවක් විතරයි. ට්‍රැකින්, බජටින් ඔච්චරයි. අපි මේක ඉමෝෂනලිත් බලන්න ඕනේ කොහොමද මුදල් එක්ක ඉමෝෂනල් ගනුදෙනුවක් හදාගන්නේ. ඒකෙදි තමයි අපි කතා කරන money EQ වෙන්නේ. ඒ කියන්නේ money EQ කියන්නේ සරලව මුදල් ආකර්ෂණය කරගැනීමේ මනස හදාගන්න එක. හරි. එතකොට ඉමෝෂනල් කෝෂන් කියලා මේකට කියනවා. මනස හදාගන්නකොට ලොකුම දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ධනවතෙක් වගේ හිතන්න පටන් ගන්න. ඔයා ගුරුවරයෙක් විදිහට ආයතනයක වැඩ කරද්දී ඔයාට මූලික වශයෙන් සාර්ථක වෙන්න ඕන මුලින්ම බලන්න
මොනවද සල්ලි ගැවසෙන මිනිස්සු කරන දේවල්. ඔයා දැකලා තියෙනවද හංසි උදේ 10ට විතර නැගිටලා නැත්නම් උදේ 8ට කියනවා 8ට විතර කලබලෙන් නැගිටලා හරි කලබලෙන් ලෑස්ති වෙලා පරක්ක වෙලා ගිහින් ඔෆිස් එකට ෆින්ගර්ප්‍රින්ට් එක තියලා ලේට් වෙලා වැඩ කරන එහෙම නැත්නම් කිසි විනයක් නැති කොන්ෆිඩන්ස් එකක් නැති මිනිස්සෙක් ගාව සල්ලි රැඳෙනවා. ඒ මිනිස්සෙක් ගාව කවදාවත් සමාජයේ සල්ලි රැඳෙන අපි දැකලා නැහැ. සල්ලි තියෙන්නේ කාගාවද? සල්ලි තියෙන්නේ වෙලාවට නැගිටින හරි ඊට පස්සේ ගිහිල්ලා හරියට ෆින්ගර්ප්‍රින්ට් එක තියලා වැඩ පටන් ගන්න තමන්ගේ වැඩේ ඩිසිප්ලින් එකක් එක්ක කරන මිනිස්සුන්ට. ඒක තමයි සල්ලි එන ස්ට්‍රක්චර් එක. ඒක මානසික ස්ට්‍රක්චර් එක. ඒක තමන්ගේ තියෙන බිහේවියර් එක බලපානවා සල්ලි එන්න තමයි. සල්ලි රැඳෙනවද කියන සාධකයට. තව පැත්තකින් තමන්ගේ රූටින් එක සමහරව ඉන්න අපි දන්නවා උදේ 5ට එලාම් එක තියලා 5යි කාලට තියෙනවා 5යි 30ට තියෙනවා 6ට තියෙනවා 6යි 30ට බොහොම අමාරුවෙන් ඇඳින් බහැලා වැඩ පටන් ගන්න මිනිස්සු ඉන්න. එහෙම මිනිස්සුන්ට දියුණු වෙන්න අමාරු. ඒගොල්ලන්ගේ වයිබ්‍රේෂන් එක සහ ෆ්‍රීකවන්සි එක මේ මුදල් කියන කාරණාව එක ගැලපෙන්නේ. මුදල් වල තියෙන පොසිටිව් ෆ්‍රීකවන්සි එක. අරක නෙගටිව් ෆ්‍රීකවන්සි එක. ඒතකොට මේ ෆ්‍රීකවන්සි එකට මැච් වෙන්න ඕනේ. ඔක තව ටිකක් පැහැදිලි කරොත් EQ වල අපි කතා කරනවා තමන් අඳින ඇඳුම පවා වැදගත්. තමන් අඳින ඇඳුම තමන්ට කොන්ෆිඩන්ස් එකක් ගේන්නේ නැත්නම් එතනදී සමහර විට තමන්ට ඉහළට යන්න බෑ, ධනවත් වෙන්න බෑ. තමන් කොණ්ඩේ පීරන විදිහ තමන්ගේ හෙයාර් ස්ටයිල් එක දැන් මට හම්බෙලා තියෙන හැම ගුරුවරු කියනවා මගේ වෘත්තියේ කිසිම growth එකක් නැහැ කියලා. හැබැයි කොණ්ඩේ පීරගෙන ඉස්කෝලේට යන්නේ නැති අය මට හම්බෙලා තියෙනවා. එතකොට තමන්ට කොන්ෆිඩන්ස් එකක් තමන් ගැන දැනෙන්නේ නැත්තම් ජීවිතය ඇතුලේ එතනදී අර මුදල් කියන පොසිටිව් ෆ්‍රීකවන්සි එක තමන්ගේ පැත්තට ආකර්ෂණය වෙන්නේ නැහැ අන්සි. මේක අතිශයින්ම බරපතල කාරණාවක් මම කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ ඉමෝෂන් එකට අපි කනෙක්ට් වෙනවා කියන්නේ මුදල් කියන ඉමෝෂන් එකට කනෙක්ට් වෙනවා කියන්නේ තමන්ගේ බිහේවියර්, තමන්ගේ රූටින් එක. විශේෂයෙන් තමන් ජීවිතයේ තියෙන දේවල්ට ග්‍රේට්ෆුල් වෙන එක, ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් එක වගේ දේවල් පුහුණු කරන්න. දැන් සමහරු තමන් වැඩ කරන ආයතනයට ගරුත්වයක් දක්වන්නේ. අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ ආයතනයක වැඩ කරනවා ඒ ආයතනයේ වැඩ කරන ගමන් සමහර විට හිතන්නේ මම මේක සැලරි එකක් ගන්න යන තැනක් විතරයි කියලා නේ. ඔයා හොඳට හිතලා බලුවා දැන් අපි නිකන් හිතමු ලීඩ්ස් ඉන්ටර්නැෂනල් ස්කූල් එක ගත්තොත් මෙතන අවුරුදු 20 ගානක 26ක කාලයක් මේ පාසල ක්‍රියාත්මක වෙනවා. මේ පාසල ඇතුලේ විශාල පද්ධතියක් තියෙනවා. බොහෝ ජීවිත මෙතන රකින්න තැනක්, විශාල මුදලක් අරගෙන තැනක්, විශාල ඉකොනොමි එකක් තියෙන තැනක්. ඒ ඔක්කොම එක ඔයා මෙතනින් ගන්න සැලරි එක, මෙතනින් ගන්න එක්ස්පීරියන්ස් එක, මෙතනින් හදාගන්න ස්කිල් එක ඔයාගේ ජීවිතේ හැම තැනටම වැදගත් වෙලා තියෙනවා. ඔයා සර්වයිව් වෙන්නේ මෙතනින් විතරක් නෙවෙයි. සරලව කිව්වොත් ඔයාගේ දරුවෝ, ඔයාගේ පවුල හැම කෙනෙක්ම සර්වයිව් වෙන්නේ මේ පාසල් පද්ධතිය ඇතුලේ තියෙන මේ එකත් එක්ක. එතකොට ඒ ස්පිරිට් එක අපි කොච්චර දුරට අපි ඒකට කොච්චර දුරට ඉමෝෂනලි සාධාරණ කරනවා. ඇවිල්ලා වැඩ කරන එකම නෙවෙයි. අපිට ග්‍රැටිටියුඩ් එකක් තියෙනවා අද පාසල සම්බන්ධව. අපි ටීම් වර්ක් එකකදී එකතු වෙලා ඒකට වැඩ කරනවාද? අපි කියනවානේ ඔයා ටේකින් විතරක් ජීවිතේ තියාගන්න එපා, ගිවිං කියන එකක් තියාගන්න. දේවල් අරගන්නම පුරුදු වෙච්ච මිනිස්සෙක් වුණොත් එහෙම වාට මං කියන අර ඉමෝෂන් එකට මැච් වෙන්න බෑ. ඔයා පාසලෙන් වාට දෙයක් ලැබෙනවා නම් ඔයා කොච්චර ඒකට ග්‍රේට්ෆුල් වෙනවද? ඒක වෙනුවෙන් වැඩ කරනවද? ඒක වෙනුවෙන් පෙනී ඉන්නවද? ඒකට අවනත වෙනවද කියන කාරණාව අතිශය වැදගත්. එහෙම කෙනෙක් මම අර කියපු ඉමෝෂන් එකට මැච් වෙනවා. මොකද ආයතනවලදී හංසි මට හම්බෙලා තියෙනවා කොච්චර ටැලන්ට්. සමහරට ඩබල් ඩිග්‍රී තියෙන මිනිස්සු ඉන්නවා. කිසිම ග්‍රේට්ෆුල් ග්‍රැටිටියුඩ් එකක් නැති නිසා තමන්ගේ ආයතනික සම්බන්ධව, තමන්ගේ කරන වෘත්තිය සම්බන්ධව ගරුත්වයක් නැති නිසා ඒ ලැඩේක ඇතුළේ අසාර්ථක වෙච්ච. හැම දෙයක්ම ටෙක්නික්ස් නෙවෙයි. හැම දෙයක්ම ක්වොලිෆිකේෂන්ස් නෙවෙයි. සමහර දේවල් ඉමෝෂන්ස්. අපි ඉමෝෂනලි කොච්චර දුරට හරි ලස්සන මිනිසෙක් වෙනවද, පවර්ෆුල් මිනිසෙක් වෙනවද කියන කාරණා එක තමයි වෘත්තියක ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඒ නිසා මම කියන්නේ ඔබ අඳින පළඳින විදිය ගැන හිතන්න මෙතනින් එහාට. ඔබ කොණ්ඩේ පීරන විදිය ගැන හිතන්න. ඔබ නැගිටින වෙලාව වගේ රූටින් එක ගැන හිතන්න. ඔයාගේ බිහේවියර් එක ගැන හිතන්න. ඔයා කොච්චර ග්‍රේට්ෆුල් වෙනවද ඔයාගේ වටේ තියෙන දේවල් වලට කියන එක ගැන හිතන්න. ඒ දේවල් එක්ක ඔයාගේ මනි EQ ඩෙවලොප් වෙනවා. එතකොට IQත් EQත් එකතු වෙන තැනදී අර ඔයා කියපු ප්‍රශ්නෙට උත්තරේ අපි මූලික වශයෙන් ස්ථාවර වෙන. එතකොට ඉන්කම් එක වැඩි වෙනකොට ඔයා කවදාවත් රැට් රේස් එකේ හිර වෙලා ඉන්නේ නැහැ. එතනින් එහාට ඔයාට පසුබිම හැදෙනවා මේක ඕපන් අප් කරගෙන ගමනක් යන්න. ලොකුම ප්‍රශ්නේ අපි IQ වලට විතරයි මෙච්චර කාල ફોකස් උනේ. ඔයා ස්ථාවර වෙන්න නම් IQ EQ කියන දෙකම බැලන්ස් එකේ ගෙනියන වෘත්තිකෙක් බවට, ගුරුවරයෙක් බවට පත් වෙන්න වෙනවා. අවසාන වශයෙන් ප්‍රමේෂ් අපේ පාසල් සමූහයට මොන වගේ පණිවිඩයක්ද ඔයාට දෙන්න තියෙන්නේ? ඔව් ඇත්තටම හංසි විශේෂයෙන්ම මම අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබ සියලුම දෙනාට මේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් සමූහය වෙනුවෙන්. මොකද මේ වගේ අප්‍රෝච් එකක් ලබා ගැනීම සම්බන්ධව පාසලක් විදිහට මූල සාක්ෂරතාවය ගුරුවරුන්ට උගන්වන්න ඕනේ කියලා දෙන්න ඕනේ කියලා හිතපු එකම හරිම ග්‍රේට් දෙයක්. ඒකට මම ස්තුතිවන්ත වෙනවා සියලුම දෙනාට.
සහ ඔබට ඒ වගේම මේ වැදගත්ම දේ මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපිට ඕන තරම් සැසි මෙහෙම යන්න පුළුවන්. ඩිස්කෂන්ස් යන්න පුළුවන්. මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් කරන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොගෙම ඔබ දැනුවත් වීමක් වෙනවා. හරි. දැනුවත් අවයානස් එකක් හැබැයි. නමුත් ඒ අවයානස් එක ක්‍රියාත්මක භාවයට ගේන්න හැම කෙනෙක්ටම බෑ. හරි. ඒ කියන්නේ අපි කියන රූම් එකක 100ක් හිටියොත් ඒකෙන් සැලකිය යුතු පිරිසක් තමයි වෙනස් වෙන්නේ. ඒ වෙනස් වෙන උවමනාව තියෙන ඇක්ෂන් එකක් ගන්න. ඇක්ෂන් is the key. ඒත් මෙතනින් එහාට මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා නම් තමන්ගේ ජීවිතේට ඇප්ලයි කරගන්න පුළුවන් දේවල් මොනවද? කොතනින්ද මට රීස්ටාර්ට් කරන්න පුළුවන් කියන එක බලලා ඇක්ෂන් එක මෙතන ඉඳලා ක්‍රියාත්මක භාවයට ගේන්න. එහෙම වුණොත් එහෙම වාගේ මූල සාක්ෂරතාවය හැදෙයි, අරස්ථාවරත්වය ගොඩනැගෙයි. ඒක හැම කෙනෙක්ටම කරගන්න බැරුණත් තමන්ට කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මෙතනින් එහාට අනිවාර්යෙන්ම අහන්න. ස්තුතියි ප්‍රමේෂ්. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ප්‍රමේෂ් වික්‍රමසිංහ ඔබට අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන සාර්ථක කරගන්න උදව් කරාට. විශේෂයෙන්ම ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය සහ අපිට නන්නයුරින් උපකාර කර සියලුම දෙනාට මේ වෙලාවේ අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සුබ පැතුම් ගෙන එනවා ඔබ සියලු දෙනාට ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අපිත් එක්ක මේ වැඩසටහන සමග එකතු වුණාට.